ඔයා දන්නවද? ඔයා මේ දැන් බොන වතුර වීදුරුවට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. බොහෝ දෙනෙක් හිතන්නේ වතුර කියන්නේ පිපාසයේ සංසිඳුවන දියරයක් විතරයි කියලා. නමුත් සබාදහමේ සැඟවුණු රහස ඒක නෙවෙයි. වතුරට පුළුවන් ඔයා හිතන දේ අහගෙන ඉන්න. වතුරට පුළුවන් ඔයාගේ ප්‍රාර්ථනාවන් විශ්වයට අරගෙන යන්න. මම අද ඔයාලට කියලා දෙන්නේ අතීත ඍෂිවරුන් පවා මවිත කළ සබාදහමේ ශක්තිය මුසු සුවිශේෂී වෝටර් මැනිෆෙස්ටේෂන් ක්‍රමවේදයක් ගැන. විද්‍යාඥ මසාරු ඉමෝටෝ පරීක්ෂණ මගින් ඔප්පු කළා වතුර ස්පටිකවලට පුළුවන් අපේ සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන්න. ඔයා වතුරට ආදරය ප්‍රකාශ කරනකොට ඒ හැඩය දියමන්තියක් වගේ ලස්සන වෙනවා. අපි දැන් බලමු මෙන්න මේ පියවරෙන් පියවර කොහොමද මේ මැනිෆෙස්ටේෂන් එක කරන්න කියලා. රාත්‍රියේ නිින්දට පෙර පිරිසිදු වතුර වීදුරුවකට වතුර ටිකක් පුරව ගන්න. හැකිනම් මැටි භාජනයක් පාවිච්චි කරන්න. මොකද මැටි කියන්නේ පෘථිවියේ ශක්තිය. දැන් මේ වතුර වීදුරුව ඔයාගේ අත් දෙක මැද තබා ගන්න. ඔයාගේ ශරීරයේ උණුසුම සහ ශක්තිය ඒ වතුරට කාන්දු වීමට ඉඩ හරින්න. සබාදහම දෙස බලන්න. සඳ එළිය හෝ තරු පෙනෙන තැනක සිටීම වඩාත් සාර්ථකයි. ඔයා දැන් ඔයාගේ ප්‍රාර්ථනාව දැනටමත් ඉටු වී ඇති බව සිතන්න. මට සල්ලි ලැබෙන්න ඕනේ කියලා හිතන්න එපා. ඒ වෙනුවට විශ්වයේ ආශිර්වාදයෙන් මා දැන් ඊටාම ධනවත් සහ සතුටු පුද්ගලයෙක් ලෙස වර්තමාන කාලයෙන් වතුරට පවසන්න. ඔයාගේ සිතුවිලි වල රිද්මය වතුර වීදුරුව තුල කම්පනය වෙන බව මොහොතක් අත්විඳින්න. දැන් තමයි වැදගත්ම කොටස. ඔයා ඒ වතුර වීදුරුව එකවරම බොන්න එපා. එයින් නුගුරු 3ක් පමණක් බොන්න. ඉතිරි වතුර ටික ඔයාගේ ගෙවත්තේ තියෙන ජීවි පැලෑටියකට වත් කරන්න. ඇයි අපි එහෙම කරන්නේ? ඔයාගේ ප්‍රාර්ථනාව අඩංගු ඒ ශක්තිමත් ජලය සබාදහමේ සැබෑ කොටසක් වන ශාකයකට ලබා දීමෙන් ඔයා ඔයාගේ සිහිනය විශ්වයේ ජීවි ජාලය සමග සම්බන්ධ කරනවා. ඔයා වත් කළ ඒ වතුර බිඳුව ගහක කොළයක් බවට පත් වෙද්දී ඔයාගේ සිහිනයත් මේ ලෝකයේ තුල භෞතිකව නිර්වාණය වෙන්න පටන් ගන්නවා. මේක අද මධ්‍යම රාත්‍රියේදී හෝ රාත්‍රියේදී අත්හදා බලන්න. සබාදහම කවදාවත් බොරු කරන්නේ නැහැ. ඔයා විශ්වයට ලබා දෙන ශක්තිය නැවත ඔයාට 10 වාරයක් වී ලැබෙනවා. මේ වගේ සබාදහමේ අద్භූත රහස් සහ තවත් දේවල් දැනගන්න ලීෆ් ඇන්ඩ් ලයිට් අපේ පවුලට එකතු වෙන්න. ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. මම ලීෆ් ඇන්ඩ් ලයිට්. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.